ඔන්න වෙසක් දන්සල් බ්ලොග් එක අරගෙන ආවා. මුලින්ම මට හම්බුණු හැමදාම හම්බෙන දන්සල තමයි මේ නලල් බටු දන්සල. හැමදාම උදේට මේන් ගෙඩි 3-4ක් හරි තියෙනවා. ඉතින් මේ සෝබා දහමින් ලැබෙන මේ දන්සලට මං හිස නමා ආචාර කරනවා. අපි දන්සල් වඳින්න යන පටන් ගත්තේ දවල් 2ට 3ට වගේ. ඔන්න මුලින්ම හම්බුණා ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම් දන්සලක්. ඒ අයිස්ක්‍රීම් එක හරිම රසයි. ඊළඟට බෙලිමල් දන්සලක් හම්බුණා. ඊළඟට ඔන්න හම්බෙච්ච දන්සල මේ ගැන මට කියන්න ඕන. මට දන්සල් වල ගොඩාක් වෙලා බලාගෙන ඉන්න උනේ නෑ. හරි ඉක්මනට. ඒ කියන්නේ විනාඩි 5කින් 10කින් වගේ දන්සල් හැම දන්සලක්ම වදින්න පුළුවන් වුණා. මේ බත් දන්සලේ දැන් සමහර දන්සල් වල පොඩ්ඩක් දෙනවා එහෙමනේ. මේක එහෙම නෙමෙයි. ඇති තරම් දෙනවා. අත පුරවලා දීපු දන්සලක්. ඉතින් බොහොම පින් සිද්ධ වෙනවා කියන්නට ඕනේ. ඒ වගේම මම දන්සල් වඳිනවා. ඒ කියන්නේ මට මිනිසුන්ට පින් අනුමෝදන් කරන්නට ඕනේ. ඒ නිසා තමයි මම හරීම කැමතියි දන්සල් වලට සම්බන්ධ වෙන්න, සහභාගී වෙන්න, ඒගොල්ලන්ට පින් දෙන්න. ඊට පස්සේ අපිට ඇත්තටම කොහෙද යන්නේ කියලා කිසිම අදහසක් තිබුණේ නැහැ. ඊළඟට අපි එහෙම්මම හයිවේ එකට දැම්මා. දැන් ඔන්න මේ හයිවේ එකේ සර්විස් ඒරියා එකේ තමයි ඔයගලන්ට මේ පේන්නේ. ඉතින් මේ වෙසක් පොයේ දවසේ හින්දා සර්විස් ඒරියා එක පිරීලා තිබුණා. පාකින්වත් නැති තරමට එච්චරට සර්විස් ඒරියා එක පිරීලා තිබුණා. මේ ඇතුළ සරසලා තිබිච්ච විදිය ඔයගලන්ට පේනවාද? ගොඩාක් අය ඇවිල්ලා හිටියා. ඉතින් අපිට ඕනුනේ මොනවා හරි අර නිදිමත නැති වෙන මොනවා හරි ගන්න. ඒක නිසා Nescafe එකක් එකලා පොඩි ස්නැක් එකක් අරගත්තා සර්විස් ඒරියා එකෙන්. මේ බලන්නකෝ සර්විස් ඒරියා එකට ගියොත් ඇත්තටම මම හරිම ආසයි ඒකේ නවත්තලා තියෙන වාහන දිහා බලන්න. මොකද මම වාහන වලට ගොඩාක් කැමති කෙනෙක්. මම දන්නේ ඒක මගේ පුංචි කාලේ ඉඳලා මම ඩ්‍රයිවිං වලට කැමතියි, වාහන වලට හරිම කැමතියි. ඉතින් මේ වාහන ගොඩාක් විවිධ වර්ගයේ වාහන තියෙනවා. ඉතින් මට හිතෙනවා ඔයගොල්ලොත් සමහර අය ඇති කැමති. අනිත් ඒ වගේම වාහන සිහිනේ සැබෑ කරගන්න බලාගෙන ඉන්න අය මෙතන ඉන්නවා. ඒක නිසා ඔන්න වාහන දකින්න ඕනේ නම් විවිධ වර්ගයේ හොඳ හයි ලක්සරි වාහන දකින්න ඕන නම් සර්විස් ඒරියා එක දිහා චුට්ටක් බලන් හිටියොත් ඕන තරම් ඒ වගේ වාහන බලන්න පුළුවන්. ඉතින් හරි ලස්සනයි. දැන් මේ සර්විස් ඒරියා එකේ වතුර මල් ටික වැඩ කරනවා. ඉතින් හරිම ලස්සනයි. මට හිතුණා ඔයගලන්ටත් මේ ටික පෙන්වන්න ඕනේ කියලා. ඒකේ තියෙන ලස්සන. මේ වෙලාවේ වටපිටාවත් හරි එළියයි ලස්සනයි. ඔය ඔයගලන්ට පේන්නේ සම්පූර්ණම සර්විස් ඒරියා එකේ 360 දර්ශනය. මම මේ වටේටම කැමරා එක අරගෙන ඔයගලන්ට පේන්න අරගත්ත පුංචි වීඩියෝ එකක්. ඉතින් අපි මෙන්න මෙහෙම Nescafe එකක් එක පොඩි ස්නැක් එකක් අරගත්තා. මේ වෙලාවට ඒක හරි හොඳ රිෆ්‍රෙෂ්මන්ට් එකක් වගේ. ඒකත් අරගෙන තමයි ඔන්න අපි ඊළඟට යන්න පිටත් උනේ. ඉතින් හයිවේ එකේ මේ වගේ වෙලාවට යනකොට ඈත දිහා බලාගෙන යනකොට ඒක පුදුමාකාර ලස්සනක්. ඔයගලන්ට පේනවද මේ අහස ලොකුවට පේනවා. මේ පොළව අපිට මේ විදිහට ගස් පිරීලා පේනවා. ඉතින් මේ දර්ශනය හිත නිවන තරම් මන් දන්නේ පුදුමාකාරයි. ඒ වගේම එක එක තැන්වල එක එක විදිහට වලාකුළු රටා තියෙනවා. මේක දිහා බලාගෙන යනකොට හිත පුදුමාකාර විදිහට නිවෙනවා. ඉතින් මම ඉස්සරහට තව ගොඩාක් වීඩියෝස් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සරහට විදේශගත වෙන නිසා ඒ මම යන හැම තැනකම පුළුවන් විදියට වීඩියෝස් ඔයගලන්ට ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා YouTube නාලිකාව Trafora YouTube නාලිකාවට subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. මොකද මම දන්නවා මම යන තැන්වල මම ලස්සන දකින විදිය දකින්න බලන්න ගොඩාක් අය ආසයි. මම දකින විදියට මම මේ සෝබාදහම විඳින විදියට ඔයගලන්ට ඒ ලස්සන දේවල් අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ඔක්කොම ලබා දෙන්නේ Trafora YouTube නාලිකාව හරහා. Trafora YouTube නාලිකාවට subscribe කරලා තියාගන්න. ඔන්න අපි දැන් හයිවේ එකෙන් එළියට දැම්මා. දැන් අපි හිතුවේ දඹුල්ල පැත්තට ගිහිල්ලා ඒ පැත්තෙන් සීගිරිය ඒ පැත්තට ගිහිල්ලා එහෙමම හැකි වුණොත්
අසිරිමලේ පැත්තටත් ගිහිල්ලා ආපහු නුවරට එමු කියලා තමයි හිතුවේ. ඔන්න ඒ අතරේ හරිම රස සීනි සම්බල් පාන් එකක් හම්බුණා. ඉතින් අපි ගොඩක් අරගත්තේ නැහැ. මොකද ජයෝ මේ වගේ දේවල් ගොඩක් කන්නේ නැහැ. ඉතින් අපි දෙකක් විතරක් අරගත්තා. ඔය දෙකයි තියෙන්නේ. හැබැයි මේක හරිම රසයි. ඒකත් කාලෙවල අපි අර අන්නාසි විකුණන්න තියෙන නුවර පාරේ තියෙන අන්නාසි විකුණන්න තියෙන තැනින් ටිකක් අර වෙනසකට කෙක්කලා අන්නාසි එකක් මේ විදිහට කපලා ගත්තා. මේකත් ලුණු කුඩු මිරිස් කුඩු මුකුත් නැතුව අරගත්තේ. මොකද ජයෝ ඒව කන්නේ නැති නිසා. ඔන්න බලන්න. ඒකත් හරි රසයි. එතන ඒ හිටපු එක්කෙනා එක අන්නාසි ගෙඩියක් කපලා ඒක හරි නෑ කියලා තව අන්නාසි ගෙඩියක් කපලා දුන්නා. හරිම හොඳයි. හරි ආදරෙන් බිස්නස් කරන අය. ඊළඟට ඔන්න බලන්න අපිට හම්බෙච්ච දේ. ලස්සන චූටි අලිපැටිය මෙයා ගාව නම් ටිකක් වෙලා ඉන්න උනා. මෙයාට ගොඩාක් ආස වුණා ජයෝ ඒක නිසා. ඉතින් ඔන්න වෙසක් සැරසිලි නම් මේ යන දිහාවට ගොඩාක් තිබුණා. හැබැයි මට ඒව ලස්සනට කැප්චර් කරන්න බෑ. මොකද වේගෙන් යනකොට අර ලස්සන පෙන්වන්න විදියක් නැති නිසා. ඊළඟට කජුගම හරියේදී තමයි අපි බත් දන්සලකට ගියේ. ඒ බත් දන්සලත් විනාඩි 8කටත් වඩා අඩු කාලයක් තමයි ඒ දන්සලේ හිටියේ. හරි ඉක්මනට. ඒ කියන්නේ දන්සල් වල ගොඩාක් වෙලා ඉන්න ඕනේ නෑ. ඒ බත් දන්සලේ තිබුණු බත් එක හරි වෙනස් රසක් තියෙන වෙනස් මේ මෙනු එකක්. ඒක තිබුණා අච්චාරු එකක්. ඒක පුදුම රසයි. ඒ වගේම පරිප්පු ඊළඟට තව මොන හරි බැදුමක් හරිම රසවත්. ඉතින් ඒකටත් පින් සිද්ධ වෙනවා. මොකද මට පුණ්‍යානුමෝදනා කරන්නට ඕන. ඇත්තටම මේ දන්සල් vlog එක මම ඔයගලන්ට ලබා දෙන්නේ ඒ නිසා. ඉතින් අපි දඹුල්ල පැත්තට ගිහාම මේක නම් හිතා ගන්න බැරි විදියට සිද්ධ වෙච්ච දෙයක්. ඔයගලන්ට මේ පේන්නේ මේ ලස්සන බුදු පිළිමයක්. අපි දන්නේ නැහැ දඹුල්ලේ මොනවද තියෙන්නේ කිසිම. ඒ කියන්නේ දැන් මේ ටිකේ අපිට ටිකක් වැඩියෙන් දන්සල් එහෙම හම්බුණාට ඒ පැත්තට වෙන ගොඩාක් දන්සල් තිබුණේ නැහැ. හැබැයි අපිට එකපාරටම මේ දඹුල්ලේ රජමහා විහාරයට අනිත් පැත්තෙන් යනකොට මේ විදිය තොරණක් තියෙන බව දැක්කා බෝඩ් එකක. අපි ඉතින් එතෙන්ටත් ගොඩ වුණා. මම මෙච්චර දවසකට දඹුල්ලේ මෙච්චර ලස්සන තැනක් හදලා තියෙනවා කියලා ඇත්තටම දැනගත්තේ නෑ. ඒක නිකම්ම අපිව යොමු වුණා වගේ. මේ විශ්වය විසින් අපිව යොමු කරා වගේ දෙයක් තමයි. ඇත්තටම අපි මෙතෙන්දිත් මේ අපිට නෙස්කැෆේ එකක් ටිකක් රෑ වෙලා හින්දා නෙස්කැෆේ එකක් හොයාගෙන තමයි අපිට ආපුවාම තමයි මේක දැක්කේ. මෙතන හරිම ලස්සනයි. පුදුමාකාර ලස්සනයි. ගොඩක් සෙනගත් ඇවිල්ලා හිටියා. දැන් වෙලාව රෑ 12ට කිට්ටු වෙන්න. රෑ 12ට කිට්ටු වෙන්න තාම මෙතන සෙනග ඉන්නවා. ඒ වගේම ඔයගලන්ට වීඩියෝ එකේ තව චුට්ටක් ගියාම දැක ගන්න පුළුවන්. මම කියන්නේ රෑ 12ටත් කිට්ටුයි. මෙතන තාම සෙනග ඉන්නවා. ලස්සන තොරණක් තිබුණා. ලুকু පිට්ටනියක් හරි ලස්සනයි. ලස්සනට සරසලා තිබුණා. හොඳම දේ තමයි 12ට පස්සෙත් මෙතන දන්සැලක් තිබුණා. නූඩල්ස් දන්සැලක්. ඒක හිතා ගන්න බෑ. ඒගොල්ලෝ එන හැම කෙනාටම මං හිතන්නේ එතෙන්ට ආපු හැම කෙනාටම මේ නූඩල්ස් දන්සැලෙන් රෑ 2 විතර වෙනකම්ම ඒගොල්ලෝ නූඩල්ස් ලබා දුන්නා. ඉතින් අපි මේකේ අන්තිම වෙනකම්ම හිටියා. මෙතන ලස්සන පොඩි වැවක් තියෙනවා, පහන් කූඩු තියෙනවා. මම දන්නේ අපි ප්ලෑන් කරලා ආපු තැනක් මේ ගමනක් නෙමෙයි මේක. හැබැයි හරිම ලස්සනයි. පුදුමාකාර විදියට සංවිධානය කරලා තිබුණා. ඉතින් මං කියවනේ අපි නෙස්කැෆේ එකක් හෙව්වේ කොහෙවත් නෙස්කැෆේ එකක් ගන්න තිබුණේ නැහැ. හැබැයි මෙතන අපිට නෙස්කැෆේ එකක් ගන්න හැකියාව තිබුණා. නෙස්කැෆේ විකුණන තැනක් මේ උත්සව තියෙන නිසා මෙතන තිබුණා. ඔන්න ওই විදිහට තමයි ওই නූඩල්ස් දන්සල තිබුණේ. මේ අපි 3 දෙනාට නූඩල්ස් අරගෙන තියෙන විදිය. ඉතින් ලස්සනම තැන තමයි මෙන්න මෙතන. ලස්සන තෝරුවක් නවත්තලා තියෙනවා. ඊළඟට මෙතන මේ විලේ හංසයෝ හිටියා. හංසයෝ දාලා, ඒ කියන්නේ හදපු හංසයෝ කූඩු වගේ හදලා තියෙන හංසයෝ හිටියා. ලස්සන තව පහන් කූඩු තිබුණා. ඒ වගේම නෙළුම් මේ ඕලු මල්, මානෙල් මල් මේ විලේ තනින් තන පිපිලා තිබුණා. වෙසක් හඳ පායලා. මේ ඔක්කොමත් එක්කලා මේ ඔයගලන්ට දැන් මේ අඳුරු විදියට පෙවුනට එතන පුදුමාකාර ලස්සනයි. ඉතින් මම ඒක පුළුවන් හැටියට කැප්චර් කරා ඔයගලන්ටත් පෙන්නන්න. හැබැයි හොඳටම ඔයගලන්ට මේ ලස්සන බලා ගන්නට නොහැකි වේවි. හැබැයි ඒ වුණාට
එතන හරිම හිත නිවන තැනක්. මෙන්න මේ වෙසක් කූඩුව දිහා මම බලාගෙන හිටියේ. අනිත් ඔක්කොටම ඉටි කවර දාලා තිබුණා. මෙයා විතරයි මේ වෙසක් කූඩුව විතරයි ඉටි කවර නැතුව මෙහෙම අර මද හුළඟේ පාවි හිටියේ. ඉතින් මට හරිය ආස හිතුණා. මං ඒ දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. පේනවද? නිදහසේ තනියෙන් එතෙන්ට වෙලා එතන ලස්සන කරන හරි ලස්සන පහන් කූඩුවක්. ඉතින් මේ පාර දිගේ මම ටිකක් එහා පැත්තටත් ඇවිදගෙන ගියා. මට ඕන වුණා ඔයගලන්ට මේ වෙසක් හඳ පායලා තියෙන විදිය පෙන්වන්න. හරි ලස්සනයි. මේ වගේ තැනක ඉඳගෙන වෙසක් හඳ දිහා බලාගෙන ඉන්නකොට ඒ දැනෙන සුවය, ඒ සැනසීම හරි ලස්සනයි. මේ ගස් අතරින් හඳ දිහා දකින්නකොට ඉතින් මම ටික වෙලාවක් මෙතෙන්ට වෙලා හිටියා. දැන් රෑ 2ට 3ට විතර ඇති. අපි හිතුවා දඹුල්ලේ නවතින්න. දඹුල්ලේ නැවතිලා ටිකක් ගිමන් හැරලා ඊළඟට අපි හිතුවේ තවත් දුර යන්නේකේ තේරුමක් නැහැ. අපි නුවරට යන් කියලා. ඉතින් දඹුල්ලේ ඊළඟට අපි ටිකක් ගිමන් හැරලා නුවරට කොහොමද ගියේ කියලා ඊළඟ vlog එකෙන් මම ඔයගලන්ට අරගෙන එන්නම්. එහෙනම් හැම දිනාටම මේ වෙසක් සතියේ කරගත්ත සියලු පුණ්‍ය ශක්තියින් නැවත නැවත හිතමින් අනුමෝදන් කරගන්නට හැකියාව ලැබේවා. තෙරුවන් සරණයි හැම දිනාටම.